දිනපතා දේව වචනය 2025 ඔක්තෝබර් 7 වන දින සාමාන්‍ය සමය 27 වන සතිය පළමු වන දේව ප්‍රකාශනය ජෝනා 3 සිට 10 දක්වා සමිදානන් වහන්සේගේ පණිවිඩය දෙවන වරට ජෝනා වෙත පැමිණියේය. නුඹ නැගිට නිනිවේ නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් මා නුඹට කීන පණිවිඩය එහි ප්‍රකාශ කරන්නයි සමිදානන් වහන්සේ වදාළසේක. එවිට ජෝනා නැගිට සමිදානන් වහන්සේ නියම කළ පරිදි නිනිවේට ගියේය. නිනිවේ ඉතා විශාල නගරයකි. එය හරහා යාමට දවස් 3ක් ගත වෙයි. ජෝනා නගරයට ඇතුළු වී එක දවසක් ගමන් කර තව දින 40කින් නිනිවේ වෙනසෙනු ඇතැයි මෝරගසා ප්‍රකාශ කෙළේය. නිනිවේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර උපවාසයක් නියම කොට ලොකු අය පටන් කුඩා අය දක්වා දල රෙදි හැඳගත්තෝය. ඒ ආරංචිය නිනිවේ රජු වෙත පැමිණි විට ඔහු සිංහාසනයෙන් බැස තම සලුව ඉවතලා දල රෙදි පොරවාගෙන අලු පිට හිඳගත්තේය. එවිට ඔහු නිනිවේ පුරා නියෝගයක් පළ කෙළේය. ඒ මෙසේය. මාගේ සහ මාගේ උත්තමයන්ගේ නියෝගය පරිදි මිනිසෙක්වත් මෘගයෙක්වත් ගවයෙක්වත් බැටළුවෙක්වත් කිසිම දෙයක රස නොබලාවා කිසි කෑමක් නොකාවා වතුර නොබෝවා මනුෂ්‍යයෝද මෘගයෝද දලරිදි පොරවාගෙන දෙවියන් වහන්සේට බලවත්සේ මොරගසත්වා. ඔහු එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගෙන්ද තමන්ට ඇබ්බැහි දාමරිකකම් වලින්ද හැරෙත්වා. අප විනාශ නොවන පිණිස සමහර විට දෙවියන් වහන්සේ හැරි තමන් සිත වෙනස් කරගෙන තමන්ගේ බලවත් උදහසින් දුරුවන්න බැරි නැත. දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත් ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැකත් ඔවුන්ට කරන්නට අදහස් කළ විපද ගණ සිත වෙනස් කරගෙන එය නොකළසේක. සුවිශේෂය ලූක් 10:38 සිට 42 දක්වා. තවද ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමග යද්දී උන්වහන්සේ එක් ගමකට ඇතුළු වූසේක. එවිට මාර්ථා නම් එක් ස්ත්‍රියක් සිය නිවසට උන්වහන්සේ පිළිගත්තාය. ඇයට මරියා නම් සහෝදරියක් වූවාය. ඈ සමිදානන් වහන්සේගේ පාමුල හිඳ උන්වහන්සේගේ ඉගැන්වීමට සවන් දුන්නාය. එහෙත් මාර්තා සත්කාර කටයුතු වැඩිවීමෙන් කරදර වී සිටියාය. ඈ උන්වහන්සේ වෙතට පැමිණ ස්වාමිනී මාගේ සහෝදරිය පැත්තකට වී සත්කාර කටයුතු මා පිටම පවරා සිටින හැටි ඔබ සලකන්නේ නැද්ද? එබැවින් මට උදව් කරන්නට ඈට කිව මැනවයි කීවාය. එහෙත් සමිදානන් වහන්සේ උත්තර දෙමින් මාර්තා මාර්තා ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නලංගු වන්නේහිය. එහෙත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දෙය තෝරාගෙන ඇත. එය ඈ කෙරෙන් පැහැර ගනු නොලබේය යයි වදාළසේක.